ආයුබෝවන්. අද අපි මේ කතා කරන්න යන්නේ 2025 මයි 6 වෙනිදා තිබ්බ පළාත් සභා මැතිවරණය ගැන. අපිට ලැබිලා තියෙන මූලාශ්‍ර ටිකක් තියෙනවා. ඒවා ඇසුරෙන් අපි පොඩි ගැඹුරු විග්‍රහයක් කරමු. ඔව්. මේක නිකම්ම පළාත් පාලන ඡන්දයක් විතරක් උනේ නෑ නේද? නෑ කොහෙත්ම නෑ. අර පහුගිය අවුරුදු කීපය ආර්ථික ප්‍රශ්න, අරගල, දේශපාලන වෙනස්කම් මේ ඔක්කොම එක බැලුවම මේක රටේ දේශපාලන වටපිටාව මනින එකක් වගේ. අනිවාර්යෙන්ම. මේ මූලාශ්‍රත් ඒකමයි කියන්නේ. ඒ කියන්නේ ඡන්දදායකයෝ පැහැදිලිවම පරණ ක්‍රමේ එපා කියලා තියනවා. ඉතින් ඇයි එම උනේ? අලුත් බලවේග ආවේ කොහමද? මේක ඉස්සරහට කොහොම බලපායිද? ඔන්න ඕවදම අපි මේ බලන්න ඕනේ. හරි. එනම් පටන් ගමුනේ දර මැතිවරණ පසුබිමෙන් මූලාශ්‍රවල කියනවනේ පහුගිය අවුරුදු 5ක අත්දැකීම්. ඔව්. ඒ කියන්නේ අර ආර්ථික කඩාවැටීම, විරෝධතා, අර ප්‍රධාන පක්ෂ දෙක ශ්‍රීල පොපේයි එජාපසජාබ කඳවුරුයි ගැන තිබ්බ කලකිරීම. ඒක තමයි. ඒක කෙලින්ම බලපෑවා කියලායි කියන්නේ. ඔව් ඒක නිකම්ම කලකිරීමකුත් නෙවෙයි. මේ මූලාශ්‍රවල කියවෙන විදිහට ඒක හරියට පාලනය ගැන තිබ්බ ජනමත ਵਿਚාරණයක් වගේ. මිනිසුන්ට අමතක නෑනේ අර ඉන්ධන පූලීම්. තාම මතකයි. දරා ගන්න බැරි උද්දමනය, අර දේශපාලන උද්දච්චකම. ඉතින් මේ පාර ඡන්දදායකයෝ ඉල්ලුවේ වගවීමක්, අභිමානයක්, පැහැදිලි දිශානතියක්. ඒක පුදුමකුත් නෙවෙයි ඉතින්. ඔව්. ඉටි ඔය වගේ පසුබිමක තමයි නේද අර ජාතික ජන බලවේගයේ කියන්නේ ජාජාබ ප්‍රධාන විකල්පයක් විදියක උඩට ඉන්නේ. හරියටම හරි. මට මේ මූලාශ්‍ර බලද්දි හිතුණ දෙයක් තමයි කලින් ජාජාබ කිව්වම හිතුවේ අර නාගරික තරුණ කට්ටිය විතරයි කියලා. ඔව් ඒව මතයක් තිබ්බා. ඒත් මේ පාර ග්‍රාමීය සිංහල පැතිවල ඉඳන් උතුරේ දෙමළ ප්‍රදේශ නැගෙනහිර මේ හැම තැනටම පැතිරිලා. ඒක ලොකු වෙනසක් නේද? ඇත්ත. ඒකට හේතු කීපයක්ම මේ මූලාශ්‍රවල පෙන්නනවා. එකක් තමයි අර පරණ දේශපාලනයේ තිබ්බ දූෂණීය පෞල්වාදය. ඒව එක්ක මිනිස්සු හිතේ හෙම්බත් වෙලා. ඉතින් ජාජාබ ඒ අයට පිරිසුදු විකල්පයක් වගේ පේනුණා. තරුණ පිරිසත්. අනිවාර්යෙන්ම තරුණ අයව බලමුළු ගන්වපු විදිහත් වෙලස්. මේක අර පෝස්ටර් ගහනවට වඩා. ඔව්. ස්මාර්ට්ෆෝන් වොලන්ටියර් නෙට්වර්ක්ස්. එහෙම ගියපු වැඩක්. විමධ්‍යගත ව්‍යාපාරයක් වගේ. ඒක තමයි. අනිත් එක තමයි අනිත් අය ප්‍රතිපත්ති එහෙට මෙහෙට කරද්දි ජාජබ අර දූෂණ විරෝධය, සමාජ සාධාරණත්වය වගේ එයාලගේ මූලික පණිවිඩියෙම හිටියා. ඒකත් බලපෑවා. එතකොට අනිත් පැත්ත. ජාජබ නැගිටිද්දි අර පරණ බලකඳුරු ශ්‍රීල පොප්ප ඒජා අපසාජබ. ඒවට මොකද උනේ? මේක ඡන්ද පරාජයක් විතරක් නෙවෙයි වගේ නේද? හරි වෙටව. නිකම්ම පරාජයක් නෙවෙයි. කීර්තිනාමයටත් ලොකු පහරක්. ශ්‍රීල පොපේ ගත්තොත් අර 2022 අර්බුදේ හැවඩැල්ලා. තාම තියෙනවා. ඔව් ඒක තාම තියෙනවා. එජාපසජබ බෙදීමත් එක්ක අර මධ්‍ය දක්ෂිණාංශික ඡන්ද ටිකත් තවත් කැඩුනා. ඒ කියන්නේ බලය බෙදිලා ගියා. ඔව්. අනිත් එක ජාජබ වගේ පැහැදිලි විකල්පයක් ඉස්සරහා සජබට ඒ තරම්ම වෙනස් තියුණු දැක්මක් දෙන්න ටිකක් අමාරුණා කියලත් මේ මූලාශ්‍රවල කියවෙනවා. සුළු ජන කොටස් ගැනත් කතා වෙනව නේද? දෙමළ මුස්ලිම් ඡන්දදායකයෝ මේ පාර ටිකක් වෙනස් විදිහට හිතලා වගේ නේද ඡන්ද දීලා තියෙන්නේ? ඔව් ඔව් ඒකත් වැදගත් නිරීක්ෂණයක්. අර වාර්ගික සටන් පාඨවලට වඩා ප්‍රායෝගික දෙයක් හොයනවා වගේ. මෙහෙමයි උතුරේ නැගෙනහිර පැත්තවල අර ප්‍රාදේශීය දෙමළ පක්ෂවලට බලයක් තිබ්බා. ඒත් විශේෂයෙන්ම තරුණයෝ අතරේ ජාජබ වගේ ජාතික පක්ෂවලට එහෙම නැත්නම් ඒ පට්ටේ ස්වාධීන චරිතවලට යම්කිසි නැඹුරුවක් තිබ්බා. මුස්ලිම් ප්‍රජාවත් එහෙමයි. එයාලගේ අර පරණ පක්ෂපාතීකම් ගැන ආයෙත් හිතලා ජාජබ වගේ හැමෝම එකතු කරගන්න වේදිකා දිහා බලන්න පටන් ගන්න කියලයි මේ මූලාශ්‍ර කියන්නේ. එතකොට මේකෙන් කියවෙන්නේ අර අනන්‍යතා දේශපාලනය. ඒ කියන්නේ ජාතිය ආගම පදනම් කරගත්ත දේශපාලනය ටිකක් පස්සට ගිහින් ඔව් පන්තිය පාලනීය කාර්යක්ෂමතාව වගේ දේවල් ඉස්සරහට එනවා කියන එකද? ඒ ප්‍රවණතාවය නම් පැහැදිලි. මිනිස්සු මේ පාර අර ජාතිය ගැන උදම් මනන කතාවලට වඩා තමන්ගේ එදිනෙදා ප්‍රශ්න ජීවන වියදම. ඔහු ජීවන වියදම, අධ්‍යාපනය, රස්සාවල්, කාන්තා සහභාගීත්වය, අර ක්ලයිමේට් චේන්ජ් එකට මුහුණ දෙන එක, ඔය වගේ දේවල් වලට විසඳුම් බලාපොරොත්තු වුණා. ඒක දත්තවලින් උනත් පෙනෙනවා. පළාත් අනුව වෙනස්කම් තිබ්බට රට පුරාම පොදු රැල්ලක් ගියා නේද? අනිවාර්යෙන්ම. දකුණේ පවාර සාම්ප්‍රදායික බලකොටුත් ගෙස්සුණා, විශේෂයෙන් තරුණ ඡන්දවලින්. කඳුරට පැත්තේ ආර්ථික ප්‍රශ්නත් බලපෑවා. ඔව්. බස්නාහිර අර නාගරික මධ්‍යම පාන්තිකයෝ යාළගෙන් ලොකු තල්ලුවක් ආවා.
ජාජබ බලය නොගත්ත තැන්වලත් එයාලගේ ඡන්ද ප්‍රතිශතය සෑහෙන්න වැඩි වෙලා තියෙනවා ඒකත් වැදගත්. හරි. එහෙනම් ඉතින් අනාගතය ගැන මොකද හිතන්නේ? මේ ප්‍රතිඵලයක සමහර විට ඉක්මන් මහමැතිවරණයකට බලපෑම් එයිද? එන්න පුළුවන්. එහෙම වුණොත් තුන්කොන් සටනක් නේද? ජාජබ, සජබ, ශ්‍රීලපොපේ. බොහෝ දුරට එහෙම වෙයි. ඒ වගේම අර සභාග දේශපාලනය කතා කරන එක එකඟ වෙන එක ඒවට වැදගත්කම වැඩි වෙයි. දේශපාලන පරම්පරා මාරුවකුත් පේනවා. ඕ තරුණ නායකයෝ ඉස්සරහට එනවා. හැබැයි මේ හැම දෙයකම වඩා වැදගත් දේ තමයි මිනිස්සුන්ගේ බලාපොරොත්තු දැන් තියෙන ඉහළ මට්ටමක. තේරෙන අයට දැන් කතා විතරක් මදි. ප්‍රතිපද ඕන. ප්‍රත්‍යක්ෂ ප්‍රතිඵල. ඉතින් අපි මේ කරපු විග්‍රහයෙන් පේන්නේ 2025 පළාත් සභා මැතිවරණය කියන්නේ ලංකාවේ දේශපාලනයේ ලොකු හැරවුම් ලක්ෂයක්. ඒ වගේම ප්‍රජාතන්ත්‍රවාදයේ තාම ශක්තිමත් කියලාත් පෙන්නුවා වගේ නේද? මිනිස්සු පරණ දේවල් පැත්තකට දාලා වෙනසක් ඉල්ලුවා. ඇත්තම මෙතනින් එහාට මොකද වෙන්නේ කියන එක ඒක තීරණය වෙන්නේ මේ අලුත් වර්මට නායකත්වයේ දෙන අය මේ අභියෝගයට මුහුණ දෙන විදිහ අනුව. එයාලා මිනිස්සු බලාපොරොත්තු වෙන දේ දෙයිද නැත්නම් මේ වෙනසේ සුළඟ එයාලවත් ගසාගෙන යයිද? ඒක තමයි නේද බලන්න ඉන්න තියෙන ප්‍රශ්නේ. ඕ ඒක තමයි ඉස්සරහට හිතන්න තියෙන දේ.